සුබ දවසක් වේවා. ඔබ අද සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ තේරවාදී සහ මහායාන කියන බුදුදහම වර්ග දෙක අතර ඇති වෙනස්කම් පිළිබඳව. ඒ පිළිබඳ බොහෝ දේවල් මේ වීඩියෝවේ අන්තර්ගත වන බැවින් අප සමග අවසානයේ කනිස්ලින් කියලාත් මතක් කරනවා. එහෙනම් අද අපි යමු මේ වීඩියෝවට. හරි එහෙනම් අපි ඉස්සල්ලාම කතා කරමු මොකක්ද මේ මහායාන සහ තේරවාදී බුදුදහම කියන්නේ කියලා. මේ මහායාන බුදුදහම කියන්නේ බුදුදහමේ පවතින ප්‍රධානම හා විශාලම ශාඛාවයි. මේ මහායානයේ අර්ථය වන්නේ මහා යානය යන්නයි. මේ මහායාන බුදුදහමේ ප්‍රධානතම ඉගැන්වීම වන්නේ තමා පමණක් විමුක්තිය ලැබීම වෙනුවට සියලු සත්‍යෝ කෙරෙහි පහළවන්නා වූ කරුණාවේ ඔවුන්ද සසරෙන් එතර කිරීම සඳහා බුද්ධත්වයේ ලැබීමට පෙරම් පුරන බෝධිසත්වයන්ගේ මාර්ගය අනුගමනය කිරීමකි. මේ තේරවාදී බුදුදහම යනු උයන් වහන්සේගේ මුල්ම දේශනාව අඩංගු ත්‍රිපිටකයේ පදනම් කරගත් සහ දැනට ඉතිරි පවතින පැරණිතම බුද්ධාම ශාඛාවකි. තේරවාදී යන වචනේ අර්ථය වන්නේ ස්ථාවරයන්ගේ ඉගැන්වීම නැත්නම් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ ඉගැන්වීම යන්නයි. මේ තේරවාදී බුදුදහම ප්‍රධාන වශයෙන් ඉගන්වන්නේ චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය සහ පටිච්චසමුප්පාදය වැනි ධර්ම කරුණු පිළිබඳවයි. හරි එහෙනම් අපි අද කතා කරමු මේ බුදුදහම දෙක අතර ඇති වෙනස්කම් පිළිබඳව. තේරවාදී බුදුදහමේ ප්‍රධාන අරමුණ වන්නේ රහත් භාවයක් ලබා පෞද්ගලික විමුක්තිය සලසා ගැනීමයි. මහායාන බුදුදහමේ ප්‍රධාන අරමුණ වන්නේ සියලු සත්‍යයන් කෙරෙහි පහළවන්නා වූ මහා කරුණාවෙන් තමාගේ විමුක්තිය පස කළ බුද්ධත්වයේ ලැබීමට පෙරම් පුරන බෝධිසත්වයන්ගේ මාර්ගය අනුගමනය කිරීමයි. තේරවාදී බුදුදහමට අනුව බුදුරජාණන් වහන්සේ යනු සත්‍ය සොයාගත් ශ්‍රේෂ්ඨතම මිනිසෙකු ලෙසයි සැලකෙන්නේ. මහායාන බුදුදහමේදී උන්වහන්සේ සැලකෙන්නේ දිව්‍යමය හා අතිමානුෂිකයේ ස්වරූපයෙන් දකින අතර අමිතාභ බුදුන් වහන්සේ වැනි බොහෝ බුදුරුන් සහ බෝධිසත්වයන් කෙරෙහි භක්තියෙන් හා වන්දනාමානය ඉහළින් සිදු කෙරේ. තේරවාදී බුදුදහම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, තායිලන්තයේ, මියන්මාරය වැනි දකුණු අග්නිදිග ආසියානු රටවල් වල ව්‍යාප්තව පවතින අතර මහායාන බුදුදහම චීනය, ජපානය, කොරියාව, ටිබෙටය සහ වියට්නාමය වැනි නැගෙනහිර ආසියානු රටවල් වල ව්‍යාප්තව පවතී. තේරවාදී බුදුදහමේ පාලි භාෂාවෙන් බැඳුණු ත්‍රිපිටකයේ පමණක් බුද්ධ සුභාෂිතය ලෙස පිළිගන්නා අතර මහායාන බුදුදහමේදී සංස්කෘතික භාෂාව මූලික කරගත් අතර ත්‍රිපිටකයට අමතරව පියුම් සූත්‍රය සහ වජ්ජේතික සූත්‍රය වැනි අතිරේක සූත්‍ර රාශියක් පිළිගනිති. තේරවාදී බුදුදහමේදී චිත්ත ඒකාග්‍රතාවය සහ පංචස්කන්ධයේ අනිත්‍යතාවය අවබෝධ කර ගැනීම සඳහා විදර්ශනා භාවනාව දැඩි වශයෙන් අනුගමනය කරති. නමුත් මහායාන බුදුදහම තුළ භාවනාවට අමතරව මන්ත්‍ර ජප කිරීම සහ මුද්‍ර සාධකරණය වැනි ක්‍රම සහිත සංකීර්ණ ආගමික චාරිත්‍ර බහුලව දක්නට ලැබේ. තේරවාදී භික්ෂූන් වහන්සේලා විනය ත්‍රිපිටකයේ දැක්වෙන ප්‍රතිමෝක්ෂ සීලය අකුරට සොරකීමට බැඳී සිටිති. උදාහරණයක් ලෙස දවල් ආහාරයෙන් පසු ආහාර නොගැනීම වැනි දේවල්ය. නමුත් මහායාන භික්ෂූන් වහන්සේලා විනය නීතිවලට වඩා බෝධිසත්ව සීලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර ඇතැම් සාම්ප්‍රදායික දේශගුණික තත්ත්ව මත ආහාර රටාව වෙනස් වීමක් සිදුවේ. තේරවාදී භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතය ලැබෙන ඕනෑම ආහාරයක් වැළඳීමට අවසර ඇති අතර නිර්මාසව සිටීම අනිවාර්ය නොවේ. නමුත් මහායාන භික්ෂූන් වහන්සේලා මහා කරුණාව පෙරදැරිව තදින් නිර්මාස පිළිවෙතක් රකින ලදී. විශේෂ වශයෙන් චීනය, වියට්නාම වැනි රටවල් වල බොහෝ සෙයින් මෙය සිදු කරයි. මම හිතනවා මේ වීඩියෝවෙන් ඔබ බොහෝ දේවල් දැනගන්න ඇති කියලා. මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.